නෝර්වේජියන් සංචාරයේ අපි නෝර්වේ තවත් නගරයකට ගොඩ බැසුණා. ඒ නගරය තමයි ක්‍රිස්ටියන්සන් නගරය. මේක ඉතා පොඩි නගරයක්. මේ නගරයකට ගොඩ බැස්සට පස්සේ අපි නගරේ සංචාරය කරා. මේ තියෙන නගරේ වටේට ආපුහම මේ පෝට් එක වටේට පේන ආකාරයට මේ තියෙන අපි ආපු නැව්ගරන්ලා තියෙන ආකාරය මේ සිටි එක වටේ පෝට් එකේ තියෙන ක්‍රූස් ටර්මිනල් තමයි දක්නට ලැබෙන්නේ. නගරේ ඇවිදින්න ගියාම නගරේ තුලින් ඇවිදගෙන ගියාම මේ තියෙන්නේ ක්‍රිස්ටියන්සන් නගරේ මැදේ තියෙන කඩසාප්පු ස්ටියන්සන් කියලා ගහලා තියෙනවා. ඊට පස්සේ අපි කරේ මේ නගරේ ලුකවුට් පොයින්ට් එකක් හැටියට තියෙන මෙන්න මේ ස්ථානයේ නැත්තම් මේ ටවර් එකට මේ ටවර් එක බලන්න මේ ටවර් එකට ආවා. මේක තමයි මේ නැව්ගමන ගාමන සඳහා තියෙන ස්ථානයක්. ඒ ටවර් එක බලලා නැවත අපි සිටියකට එන්නවා. මේ තියෙන ටවර් ඒ තියෙන ටවර් එක කන්ද උඩට ගියාට පස්සේ ඒ අවට තියෙන දර්ශන මේ මුහුදු ගමනාගමනය සඳහා තිබෙන ටවර් එක තමයි මේක. මේ උඩ ඉඳලා බලපුවාම පේන හැටි අවට දර්ශන. ගම්මවුස නැහැ. මේ අපි මේ උඩ නැවතිලා ඉන්න තැන තමයි මේ පෙන්නන්නේ. මේ තියෙන එකෙන් තියෙන දුරේක්ෂයකින් නගරේ වටේ ඈත බලන්න පුළුවන් කොහොමද කියලා ලං කරලා ඒක බිත්තිවල දමලා තිබෙනවා ඒ නගරේ අතීතය සම්බන්ධව ෆොටෝස්. මේක පඩිපෙළක් දිගේ උඩට නගින්න තියෙන්නේ. මෙම කෙටි වීඩියෝ එක නැරඹුවාට බොහොම ස්තුතියි. කරුණාකර මේ ඇති බෙල් අයිකන් එක ක්ලික් කරලා සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා සබ්ස්ක්‍රයිබ් කරලා තබා ගන්න. ඊට පසුව දමන වීඩියෝ ඔබලාට නැරඹීම සඳහා. Thank you very much. Have a good day.